වික්ටෝරියාව වාන්දමද්දි ලස්සන දැකලා තිනේ. ඒ ලස්සන දෙන ජලාශයේ පතුලේ ජීවිතය හා මරණය අතර සටනක යෙදුන සහෝදරයන් දෙදෙනෙකුගේ මේ කතාව ගැන දන්නවද? ඒ 1984 වසරේ වුණු සිද්ධියක්. ඔයාලා අපි හැමෝම දන්න කාරණාවක් තමයි වික්ටෝරියාවේ දොරටු හැදුවේ ස්වයංක්‍රීයව විවෘත වෙන විදිහට. දවසක් ජලාශයේ ජල මට්ටම ඉහළ යමින් තිබුණා. දොරටුව ස්වයංක්‍රීයව විවෘත වෙන්න ඕනේ වුණත් ඒ වන විටත් දොරටුව විවෘත වෙලා නැහැ. වැඩි ජලකඳ කොහොම හරි දොරටුවෙන් යවන්න ඕනේ. හැබැයි දොරටුව තියෙන්නේ අඩි 400ක් ජලය යට. ඒ කියන්නේ පතුලෙම. එච්චරට ගැඹුරකට යන එක ඊටාම අසීරු කාරණාවක්. ව්‍යාපෘතිය බාර සුද්දක් කිසිවක් කර කියා ගත නොහැකිව ඉන්න අතරේ මේ වගකීම බාරගත්තේ ලංකාවේ සුවිශේෂී කිමිදුම්කරුවන් දෙදෙනෙක් වෙන ගාල්ලේ බද්දේගම ආර්යශීල වික්‍රමනායක සහ රුවන් වික්‍රමනායක කියන අයියා මලෝ දෙන්න. මේක ජීවිතයත් මරණයත් අතර සටනක් කියලා උන් කලින්ම දැනන් සිටියා. මීට කලින් කවදාවත් උන් මේ වගේ ගැඹුරක් කිමිදිලා තිබිලා නැහැ. ජලය ගැඹුරට යද්දී අඩි 33ක් ගැඹුරට යද්දී රාත්තල් 14කින් පීඩනය වැඩි වෙනවා. නිකමට හිතන්න අඩි 5ක් 6ක් තියෙන පිහිනුම් තටාකයක යටම තැන දැනෙන පීඩනය අඩි 400ක් යට. හිතා ගන්නවත් පුළුවන්ද? ඊටාම නිරෝගී පුද්ගලයෙකුට ඇර ඒ වගේ පීඩනයක් ගැන හිතන්නවත් බෑ. ඒ තරම් ගැඹුරකදී මොළයට අධික පීඩනයක් ඇතිවීම නිසා මානසික ව්‍යාකුල තත්ත්වයන්ද ඇති වෙන්න පුළුවන්. පතුලේ ඉන්න පුළුවන් වෙන්නේ උපරිම විනාඩි 7ක වගේ කාලයක්. ඒ කියන්නේ විනාඩි 7ක් ඇතුළත මේ වැඩේ කොහොම හරි ඉවර කරන්න ඕනේ. විනාඩි 7 ඉවර වුණාට පස්සේ පැය එකමාරකදී තමයි මතු පිටට ආයෙත් එන්න ඕනේ. ඊට වඩා අඩු කාලයකින් ආවොත් එහෙම නයිට්‍රජන් වායුව වැඩි වෙලා ශරීරයෙන් රුධිරය ගලන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කිමිදුම්කරුවන් දියයට යද්දී ලණුවක් අරගෙන යනවා. ඉතින් මේ ලණුවේ අනෙක් කොන බාර දෙන්නේ ඊටාම විශ්වාසදායී කෙනෙක්ට. ආර්යශීල මේ තරහ තෝරගත්තේ තමන්ගේ මලනුවන්. මොකද ජීවිතය සමහර විට මේ ලණුවේ කොන අල්ලගෙන ඉන්න කෙනා මත තීරණය වීමට ඉඩකඩ තියෙන නිසා. මේ ලණුව මගින් තමයි තමන් දියයට ප්‍රකෘති තත්ත්වයේ ඉන්නවා කියලා සංඥා ලබා දෙන්නේ. ආර්යශීල රුවන්ට මෙහෙම කියනවා. මල්ලි මම පතුලට ගියාම වෙනම සංඥාවක් දෙන්නම්. දෙපාරක් ලණුව ගස්සලා සංඥාවක් දුන්නොත් මව උඩට ඇදලා ගන්න. ලණුවෙන් සංඥා දෙන එක නතර වුණොත් ඔයා මාව හොයාගෙන පතුලට එන්න එපා. එහෙම වුණොත් මට වෙන අන්තරාවම ඔයාටත් වෙයි. එහෙම සංඥා නතර වුණොත් ඔයා මාව අමතක කරලා ආපහු යන්න. මේ වගේ දෙයක් කියද්දි සහෝදරයෙකුට දැනෙන දේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඔන්න ඉතින් දෙන්නම කිමි දෙන්න පටන් ගත්තා. මලය අඩි 300 සීමාවෙන් නතර වුණාට පස්සේ ලණුව අරගෙන ආර්යශීල පතුලටම කිමිදුනා. ලණුවෙන් සංඥා ලැබෙන නිසා අයියන්ඩි නිරුපද්‍රිතයි කියලා මලයාගේ ඔළුවේ තිබුණා. ආර්යශීල යටට ගිහින් බැලුවේ මොනාම හරි හිර වෙලා තියනවාද කියලා. ඒත් අඩි 400ක් යට අන්ධකාරය නිසා කිසිම දෙයක් පැහැදිලිව පේන්නේ නැහැ. ඒ අස්සෙන් දැනෙන පීඩනයයි කිට් එකේ බරයි ඒ දවස්වල කිමිදුම් ඇඳුම් සාමාන්‍යයෙන් බරින් වැඩි. ඒ වගේ අපහසුතාව මැද පළමුවර කිසිවක් කරගත නොහැකිව මෙලෙස තුන්වරක් ආර්යශීලට කිමි දෙන්න සිද්ධ වෙලා තියෙනවා. දෙවනි පාර යද්දි සැලැස්මකට අනුව තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ කියන්නේ කොක්කක් ඇති යකඩ වයර් එකක් දොර විවෘත කිරීම සඳහා සුදුසුයි කියලා හිතලා අරන් ගියාට පතුලේදී යකඩ වයර් එක අල්ලගන්න බැරි වෙලා තියෙනවා. ඒ විදිහට දෙවතාවක් මාපසු පැමිණි ආර්යශීලට සුද්දන්ගෙන් පැසසුමක් නම් ලැබුණේ නැහැ. ඔයා 400ක් පතුලට ගිහින් නැහැ. මගට ගිහින් ඇවිල්ලා තියෙන. අන්න ඒ වගේ අප්‍රසාදයන් මැද තෙවන වරද උත්සාහ කළ ආර්යශීල එවර කම්බි වයර් එක පහළට දැමීමට සුද්දන් වෙනුවට අපේම අය යොදාගෙන තිබුණා. ඒ පාර හරියටම කරලා දොර ඇරලා ආවම සුද්දෝ ගියේ නෑ මගටයි ගියේ කියලා කරපු චෝදනා උත්සව බවට පත් වුණා. කීයෙන් කී දෙනාද මේ වගේ අපේ ගමේ ඉපදිලා වීරකම් කරපු චරිත ගැන දන්නේ. මේ තොරතුරු කාලේ යට වෙලා. අගේ කිරීම කෙසේ වෙතත් මේ වගේ දේවල් වෙලා තියෙනවා අපේ සිංහලයෝ මෙහෙම දේවල් කරලා තියෙනවා කියලා දැනගෙන ඉන්න එක සෑහෙන්න වටිනවා.